සිංහල හා දමිළ අලුත් අවුරුද්ද කියන්නේ වැදගත් මෙන්ම අර්ථ සම්පන්න කටයුත්තක්. ජාතියක් ලෙස වටිනා සිතුවිලි ඇතිව ලෝකයට හරවත් පණිවිඩයක් ලබා දෙන අවස්ථාවක්. ඒ වගේම තමයි ජන ක්‍රීඩා හා අවුරුදු උත්සව කියන්නෙත් සංස්කෘතික අනන්‍යතාව රැක ගනිමින් සතුට වගේම වැදගත් සමාජ පණිවිඩයක් ලබා දෙන අවස්ථාවක්. ලැජ්ජාව සහ බය තියෙන සමාජයක් තුළ වැරදි සිදු කිරීමට මිනිසුන් මැලිවනවා. ලැජ්ජාව බය අවුරුදු ක්‍රීඩා තුළින් නැති වෙනවා නම් එය ඉතා ඛේදජනක අවස්ථාවක්. ලැජ්ජාව බය වගේම අනිත් මිනිසුන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම ශිෂ්ට සම්පන්න ජන සමාජයක ප්‍රධාන ලක්ෂණයක්. ජාතියක් සත්තු වටිනාකම් ඉදිරිපත් කරන ප්‍රධානම මාධ්‍යය තමයි සංස්කෘතිය කියලා කියන්නේ. සංස්කෘතිය කියලා කියන්නේ ජාතියක් සතු චින්තනයේ ප්‍රතිබිම්බයක්. ජාතිය හිතන හැටි, ඒ ජාතිය ක්‍රියා කරන හැටි, ඒ ජාතිය සතු උරුමයන් මේ සියල්ල එක්ක බැඳුණු ජාතික අනන්‍යතාව ප්‍රදර්ශනය කරන ප්‍රධානම දෙයක් තමයි සංස්කෘතිය කියලා කියන්නේ. එතකොට අපේ සංස්කෘතිය ලොවට විදහා දක්වන ඉතා සුවිශේෂ අවස්ථාවක් තමයි මේ අලුත් අවුරුදු සමය කියලා කියන්නේ. විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා අපේ මාතෘ භූමියේ ඓතිහාසිකව ගත්තාම බෞද්ධ සංස්කෘතිය පදනම් කොටගෙන පශ්චාත්කාලීනව අනිත් ආගමිකයන් අනිත් සංස්කෘතීන්ද පදනම් කොටගෙන මේ අලුත් අවුරුදු කාලේ සංස්කෘතිකාංග රාශියක් එකතු වෙලා තිබෙනවා. දැන් අවුරුදු උත්සව කියන එක ඒ අතර සුවිශේෂයි. අවුරුදු උත්සව වලට විවිධ සංස්කෘතික අංග පැරණි කාලේ ඉඳලම එකතු කරලා තිබුණා. ඉතින් දැන් මේ මෑතක සිට ඒ අපේ පැරණි ඓතිහාසික වශයෙන් සකස් වෙලා තිබිච්ච ඒ අවුරුදු ක්‍රියාකාරකම් අවුරුදු උත්සව වලට එකතු කරපු සංස්කෘතිකාංගයන් එක්තරා විදිහක විකෘති භාවයකට පත් වෙලා තියෙන බවක් අපට පෙනී යනවා. විශේෂයෙන්ම මේ 2026 අවුරුද්දේ අලුත් අවුරුදු සමයේදීත් එවැනි දේවල් සිද්ධ වුණයි කියලා අපට අන්තර්ජාලය මුහුණු පොත සහ වෙනත් මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබුණා. එවැනි දේවල් සිදුවීම විශේෂයෙන්ම අපේ ජාතික අනන්‍යතාව විනාශ වෙලා යන දේවල් සිද්ධ වීම ඉතාම සෝචනීය කාරණයක්. සිහි නුවණින් තොරව අපේ මිනිස්සු කටයුතු කරන බව එවැනි දේවල් වලින් තේරෙනවා. අපේ රටේ මේ මෑතකාලීනව අපේ යම් අය යම් පිරිස් චේතනාන්විතව හෝ චේතනා විරහිතව හෝ නොදැනුවත්කමට හෝ සිහි නුවණින් තොරව කටයුතු කරන බව පෙනී යනවා. මේක විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අපට සතුටු විය හැකි තත්වයක් නෙවෙයි. එනිසා අපි බොහොම කාරුණිකව සිහිපත් කරන්නට කැමති. අපි මෙතෙක් ආරක්ෂා කරගෙන ආපු අපේ උරුමයන් අපි ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගනිමු. සදාචාරාත්මක විදිහට ඒ සියලු දේවල් සකස් වෙලා තිබුණා. ඒ සකස් වෙලා තිබුණු දේවල් ඒ ආකාරයෙන්ම දිගින් දිගට පවත්වාගෙන යාම සඳහා නූතනිකයන් හැටියට වර්තමානිකයන් හැටියට අප සතු ලොකු කාර්යභාරයක් තිබෙනවා. අපේ තරුණ තරුණියන් ඒ වගේම වැඩිහිටියන් මේ හැම දෙනාම ජාති ආගම් කුල මේ බෙහෙද වලින් තොරව සාමූහික වගකීමක් හැටියට අපි මේ දේවල් ආරක්ෂා කිරීමට අලුත් අවුරුදු කාලේ ඒ සංස්කෘතික අංගයන් බහුරූකෝලම් මේවට එකතු කරන්නේ නැතිව විකෘති කරගන්නේ නැතිව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සඳහා අපි හැමෝම වගකීමෙන් කටයුතු කළ යුතුව පවතිනවා. සුළු දෙයකින් ඇති සමාජ වෙනස් වෙන්න. මොකද අද මාධ්‍ය ඉතාමත් ප්‍රබල විදියට සමාජගත කරනවා. අද මේ වෙන මොහොත තුළ සමස්ත සමාජයේ පුරාම සිසාරා යනවා. ඒ අපි කරන කියන දෑසනිකව ඒවා ග්‍රහණය කරගන්න. ඉතින් බාල පරම්පරාව යම් ආකාරයෙන් මේ වැරදි දේවල් ස්පර්ශ කළොත් මම හිතන්නේ එතකොට වැඩිහිටියන් වශයෙන් අපි ඒක වග කියන්න ඕනේ. ඇත්තටම අපේ ජන ජීවිතය හා බැඳිපවද මේ ජන ක්‍රීඩාවන් ජන කේලි කියන අපි ඒවා පාරම්පරික වශයෙන් එන දේවල් අපි මේ අවුරුදු කාලේ මුළුල්ලේම බක් මාසය ඉවරලත් අපි කරන දේවල් තියෙනවා. ඉතින් මේවා හරීම හරවත් විදිහට අපි සාර ධර්ම ආරක්ෂා වෙන විදිහට තමයි මේ සියල්ලම සිදු වෙලා තියෙන්නේ. සිදු විය යුත්තේ. මේවා විනාශ වෙන ආකාරයෙන් අපේ ජන ජීවිතයට යංගිත තරජනා වෙනවා නම් සමාජයේ විරෝධී විදිහට මේ කටයුතු වෙනවා නම් අන්න එතෙන්දී අපි වැඩිහිටියන් වශයෙන් අපි යුතුයකමක් තියෙන ඒවා පහදා දෙන එක. ඉතින් ඒ දේවල් නොකළ යුතුයි කියන තැනට අපි මම හිතන්නේ අවධාරණය කරන්න ඕනේ. සිරිත් විරිත් කිව්වා. විරිත් කියන්නේ අත්හැරිය යුතුයි. ඒකට සිරිත් විතරයි අපි පවත්වාගෙන ආ යුතුයි. එhmenan මම හිතනවා
හිතනවා අපි තරුණ පරම්පරාවට කරන ආයාචනයක් මීට වඩා යමක් හිතන්න ඕනේ අපේ රටේ අනාගත පරම්පරාව ගැන පරපුර ගැන. උන් තමයි මේ අපේ රට බාර ගන්න ඉන්නේ. එතකොට වැරදි ආකල්ප අපි ව්‍යාප්ත කරලා ඒ තුලින් අපි වැරදි දෙයක් සමාජගත කරනවා නම් මම හිතන්නේ අපේ වගකීමක් දරන පුද්ගලයන් වශයෙන් අපි පැහැරහැරීමක් වෙනවා. ඒ තුලින් අපේ අනාගතයට අපි යම් ආකාරයෙන් දෝෂාරෝපණයක් ලක්න ප්‍රජාව බවට පත් වෙනවා. රටක පැවැත්ම සහ අනාගතය තීරණය වන්නේ එරට සංස්කෘතිය මෙන්ම එරට සදාචාරය ආරක්ෂා වීම මතයි. එය ආරක්ෂා කිරීමට එරට මිනිසුන්ට මෙන්ම රජයටද දැඩි වගකීමක් පවතින අතර මූල්‍ය ශක්තිය තිබූ පමණින් ජනක්‍රීඩා අවුරුදු උත්සව තුළින් සමාජයට වැරදි පණිවිඩ ලබාදීම හරහා අනාගත පරපුරට ලබා දෙන වැරදි පූර්වාදර්ශය පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි සුසන්දේශ අප බලාපොරොත්තු වනවා. Thank you for watching Sri Lanka's first and only Buddhist news bulletin. Stay connected and stay informed with Susandesha News. Join us on the Susandesha News YouTube channel and Facebook page. Sri Lanka's first and only Buddhist news bulletin, Susandesha News.